මොකද කරන්න කියලා. මේ ඉතින් උදේම රස කෑමක් හම්බෙලා තමයි ඉන්නේ. ඔන්න යාළුවෙක් කැරේ. මිනිස්සු ගොඩක් දුරට ඉස්සර නම් මෙයා මරුවලු දැන් නම් හැබැයි හැමතැනම පේන්න ඉන්නවනේ. වැඩි ගණන් ගත්තේ නැති උනාට. අද සතෙක් ඉතින් පරිසරයේ සමතුලිතතාවය රැකගන්න ගොඩක් දුරට ඉවහල් වෙන සතෙක්. මේ මිරුව ඇවිල්ලා එයාලව කන්න තමයි ඇවිත් ඉන්නේ. විතර මිනිස්සු දැක්කම පස්සේ එයාලා මිනිස්සුන්ට බයත් නැහැ. දැන් මම වීඩියෝ එක ගන්නේ මෙයා ළඟටම ගිහින්. ගන්නකො මෙයා කිසිම ගාන නැතුව තමන්ගේ වැඩේ කරගෙන යනවා. අද දවසට මෙතින් හොඳට ඇති වෙන්න කෑම කනවා. බය නැහැ එයා. ඒ මගේ ළඟමයි ඉන්නේ. ඉස්සර කාලේ නම් මිනිස්සු මෙයාලා මරාන කෑවල හැබැයි දැන් නම් එහෙම නැහැ. ගොඩක් දුරට හැමදැනම දකින්නත් ඉන්නවා මෙයාලා. ඉස්සර නම් බල්ලුන්ට මෙයාලව පෙන්වන්න බෑ. හැබැයි දැන් බල්ලු මෙයාලා දැක්කම දුවනවා. ඒ තත්ත්වෙට මෙයාලා ප්‍රබල වෙනවා. කිසිම කරදරයක් නැහැ මිනිස්සුන්ට මන් දන්න තරම්. එයාලගේ කිසිම දෙයකට හානි කරන තත්ත්වයක් නෝදා වෙලා නැහැ සමහර වෙලාවට. නමුත් ඉතින් අහිංසක සතෙක්. මේ පාඩුවේ මෙරුවන් ටික අල්ලගෙන එයා කාලා යන්නේ. ඉතින් ගම කනවා ඉතින්. ඉතින් පාඩුවේ ජීවත් වෙන අහිංසක සතෙක්. බලත් මේ වෙහි කාලේ මෙරුව වෙනකොට මෙයාලව සුලභව දකින්න ලැබෙනවා. මොන බාන්නකෝ ඉතින්